මීටර් 180ක් උස දැවැන්ත පාෂාණ තීරුවකින් ආධිපත්‍ය දරන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථානයක් තමයි අද මේ වීඩියෝවෙන් කතා කරන්න යන්නේ. ඒ තමයි මධ්‍යම පළාතේ දඹුල්ල නගරයේ ආසන්නයේ මාතලේ දිස්ත්‍රික්කයේ කිමිස්ස ප්‍රදේශයේ පිහිටා තිබෙන මේ සීගිරි පර්වතය. එහෙනම් රැඳිලා ඉන්න මේ වීඩියෝවේ අවසාන තප්පරේ වෙන තෙක්. සීගිරියේ කාදෙන් ලක් වූ ගිනි කන්දකින් පිහිටි සිසිල් වූ අග්නේ පාෂාණ වලින් නිර්මාණය වූ පර්වතයක්. ඇල හාත්පස පිහිටි තැනිතලාවකින් ඉහළ නැගුණු මේ පර්වතයේ ඕනෑම පැත්තකින් සතුපුම් ගණනාවක් ඈතට පේනවා. පර්වතය වටා තිබෙන තැන්නෙන් එකවරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් මත ඒ පිහිටා තිබීමක් විශේෂ ලක්ෂණයක්. මේ පර්වතය මීටර් 180ක් උස වන අතර සෑම පැත්තකින්ම ඒ බෑවුම් සහිත පර්වතයක්. මේ පර්වතයේ බොහෝ ස්ථානවල පාද ලෙස නෙරා තිබෙනවා. සීගිරියේ කාශ්‍යප රජතුමා විසින් නිර්මාණය කරන ලද බලකොටුවක් ලෙස ජනප්‍රවාදවල සඳහන් වෙනවා. පුරාණ ශ්‍රී ලංකාවේ වංශ කතාවක් වන කුල වංශයට අනුව මේ ප්‍රදේශයේ විශාල වනාන්තරයක් පසුව කුණාටු හා නායයන් නිසා මේ කන්දක් බවට පත් වෙලා තියෙනවා. කාශ්‍යප රජතුමා විසින් කිස්සු වර්ෂ 477 සිට 495 දක්වා කාලය තුල ඔහු නව අගනගරයක් ලෙස තෝරාගෙන තියෙන්නේ මේ සීගිරි පර්වතය. මේ සීගිරි පර්වතයේ මුදුනේ තම මාලිගාව ගොඩනගා ඒ වර්ණවත් බිතුසිතුවම් වලින් අලංකාරය කිරීමත් පර්වතයේ අඩප්පමණ ඉහළට නැගුණු කුඩා සානුවක ඔහු දැවැන්ත සිංහක ස්වරූපයෙන් දොරටුවක් නිර්මාණය කිරීමත් සිදු කරලා තිබෙනවා. කාශ්‍යප රජතුමාගේ මරණයෙන් පසු මේ අගනගරය හා රජමාලිගාව අත්හැර දමනවා. පසුව 14 වන සියවස දක්වා කාලයේදී බෞද්ධ ආරාමයන් ලෙස පවත්වාගෙන යාමත් සිදු කරනවා. සීගිරිය අද වන විට යුනෙස්කෝ ලෝක උරුම අඩවියෙන් එකක් ලෙස නම් කරලා තිබීමත් විශේෂ ලක්ෂණයක්. තද පැහැයි යුක්තව උතුරු නෙරා යන මහා පව්ව පාමුල සිංහෙකු විලාසයෙන් නිර්මවා ඇති හේයින් මේට සිංහගිරිය හෙවත් සීගිරිය යන නම පට බැඳුණු බව වංශ කතාවල සඳහන් වෙනවා. සිංහරාජ තෙත් සැතපුම් ගණනාවක් ඈතට විහිදෙන බිහිසුණු හැකීමක් සිංහ රූපේ දැකීමේ ජනිත වන බව එහි ගිය පැරණන් තරම්ම නූතන යුගයේ මුල්ම පුරාවිද්‍යාඥයන්ද වශීකృత වූ බව 1898 දී HCP බෙල් මහතා විසින් කියනවා. දැන්ට ඉතිරි වෙලා තිබෙන්නේ සිංහයාගේ බාහුවගලේ පමණක් වුවද යම් කෙනෙක් තුල ප්‍රතාපවත් බව හා බලය පිළිබඳ අපූර්ව හැඟීමක් ඇතිවන බව සීගිරියේ කැටපත් පවුරේ ලියූ ගීත වලින් අපිට මනාව පැහැදිලි වෙනවා. එහෙනම් අදට ඔබෙන් සමු ගන්නවා. හෙටත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්.